අද මෙතන ඉන්නේ මම එදා හොඳ තීරණයක් ගත්ත නිසා. ඉතින් අවාසනාවන්ත විදියට A level exam එකට දවස් 4ක් හෝ 5ක් තියෙද්දි මටත් COVID පොසිටිව් වුණා. කවදාවත් කෙරෙන්නේ නැහැ A level exam එකට හරියටම තව දවස් 10යි තියෙන්නේ. මතක නැහැ මාස 4ක් හෝ 5ක් යදි රිසල්ට් ආවා. ඉතින් ඔයාලා දන්නවද මගේ රිසල්ට් එක මොකක්ද කියලා? හායි ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ මේ පාර A level exam එකට ෆේස් කරන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් නංගි මල්ලි ඔයාලා මේ වෙලාවේ හිතින් වැටිලා නම් ඉන්නේ. එහෙම නැත්නම් exam එක මේ පාර ලියන්න නැතුව හොඳට පාඩම් කරලා ඊළඟ පාර ලියනවා කියලා හිතන් ඉන්නව නම් එහෙම නැත්නම් මොකක්ම හරි ප්‍රශ්නයක් නිසා exam එක ලියන්න බෑ කියලා හිතනවා නම් ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් ඉතින් අපි යන් වීඩියෝ එකට. මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ මම A level exam එකට ෆේස් කරන්න කලින් ලැබපු අත්දැකීමක්. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එක හරහා ඔයාලට exam එක කරන්න පොඩි හරි මොටිවේෂන් එකක් ලැබෙයි කියලා. මම මේ වීඩියෝ එක කරන අද දවසේ වෙද්දී 2025 A level exam එකට හරියටම තව දවස් 10යි තියෙන්නේ. මම A level exam එකට ෆේස් කරන්නේ 2021 අවුරුද්දේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා 2021 අවුරුද්ද කියන්නේ ඒ වෙද්දී COVID වසංගතය අපේ ලෝකය පුරා පැතිරලා තිබ්බේ. ඉතින් අවාසනාවන්ත විදියට A level exam එකට දවස් 4ක් හෝ 5ක් තියෙද්දි මටත් COVID පොසිටිව් වුණා. ඉතින් ඒ වෙලාවේ නම් මම ගොඩාක් හිතින් වැටුණා. මොකද එක්සෑම් එකට දවස් 4ක් හරි 5ක් හරි තමයි තිබ්බේ මට මතක විදියට. ඉතින් COVID පොසිටිව් වුණ නිසා මට මගේ පාසලේ එක්සෑම් මට ලියන්න බැරි වුණා. ඒ නිසා මට එක්සෑම් ලියන්න හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුණා. ඉතින් කවදාවත් ඇම්බියුලන්ස් එකක ගියපු නැති මට ඇම්බියුලන්ස් එක පවා යන්න වුණා. ඒ නිසා ඉතින් ඒ වෙලාවේ නම් ගොඩාක් හිතින් වැටුණා. ඉතින් ඒ වෙලාවේ නම් අම්මා තාත්තා ඩොක්ටර්ස්ලා ඒ වගේම පවුලේ අය මගේ ළඟින් හිටපු හැමෝම මට කිව්වේ ඔයා මේ පාර එක්සෑම් එක කරන්න නැතුව, ඒ කියන්නේ ඔයාලා දන්නවනේ කොවිඩ් හැදුනම කොහොමද කියලා. මේ ඉතින් එක්සෑම් එක මේ පාර කරන්න නැතුව ස්කිප් කරලා ෂයි 3ක් එතකොට මට ඉතුරු වෙනවනේ. ඒක නිසා ඊළඟ පාර එක්සෑම් එක ලියන්න කියලා. මොකද ඒ වෙද්දී ඔලුව උස්සන් ඉන්න අමාරුයි. ඒ වගේම මුකුත්ම කන්න බෑ. ගඳ සුවඳක් හරියට දැනෙන්නේ නැහැ. කන්න බැරි නිසාම මේ ඇඟට ශක්තියක් නැහැ. ඉතින් එක්සෑම් එකට දවස් 5යි කියන්නේ 4ක් හෝ 5ක් කියන්නේ හොඳටම පාඩම් කරන්න ඕන ටයිම් එකනේ. ඉතින් මට ඒ විදිහට පාඩම් කරන්න බැරි වුණා. හැබැයි මම පොඩි කාලේ ඉඳන් මගේ හීනයක් තිබ්බා A level හොඳට පාස් වෙලා කොහොම හරි මම කැම්පස් යනවා කියලා. ඉතින් ඒක නිසා මම වටේ පිටේ අය කියන දේවල් හිතුවේ නෑ. මගේ ඔළුවේ හැම වෙලේම තිබ්බේ මම මේ පාර එක්සෑම් එකට ෆේස් කරලා කරනවා කියලා. මොකද මට දැන් ඊළඟ පාරත් කොවිඩ් හරි මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි කියන්න බෑනේ අපේ ජීවිතේ. ඉතින් ඒක නිසා මේ මම තීරණයක් ගත්තා මම එක්සෑම් එක ලියනවා කියලා. ඉතින් හොස්පිටල් එකේ තමයි මම ලිව්වේ එක්සෑම් එක. වෝඩ් එක උඩ තට්ටුවේ යට තට්ටුවේ තමයි එක්සෑම් තිබ්බේ. ඉතින් එක්සෑම් එකට මම ෆේස් කරා. ඉතින් ඔන්න මාස 4ක් හෝ 5ක් යද්දී අපේ හරියටම මට මතක නැහැ මාස 4ක් හෝ 5ක් යද්දී රිසල්ට් ආවා. ඉතින් ඔයාලා දන්නවද මගේ රිසල්ට් එක මොකක්ද කියලා? ඒ 3ක හොඳ රිසල්ට් එකක් එක්ක මම එක්සෑම් පාස් වෙලා තිබ්බා. ඉතින් අනිත් අය හැමෝම මට එක්සෑම් ලියන්න එපා ඊළඟ පාර ලියන්න කියලා කියද්දී මම මාව විශ්වාස කරලා මම එක්සෑම් එක ලිව්වා. ඉතින් ඒක ගැන මම අදටත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් නංගි මල්ලි ඊට පස්සේ මම රුහුණ කැම්පස් එකට සිලෙක්ට් වුණා. දැන් මම රුහුණේ
මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ third year ස්ටඩි කරන ගමන් ඉන්නේ. ඉතින් නංගි මල්ලි ඕක තමයි මම A level එක්සෑම් එකට ෆේස් කරන්න කලින් මුහුණ දුන්න එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලටත් හිතෙනවා ඇති මේ පාර එක්සෑම් එක නොකර ඊළඟ පාර කරනවා. හොඳට ක්ලාස් යන මේ ක්ලාස් ගිහිල්ලා හැමදාම පාඩම් කරලා ලියනවා කියලා. ඉතින් ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. 100ක් ගත්තොත් 100ක් එක්කෙනෙක් දෙන්නෙක් වගේ කරයි. ඉතින් ඒක නිසා ඔයාට මේ දැන් ලැබිලා තියෙන තව දවස් 10ක් තියෙනවනේ එක්සෑම් එකට. ඉතින් මේ කාලයෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න. අරගෙන එක්සෑම් එක ලියන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද මම අද මෙතන ඉන්නේ මම එදා හොඳ තීරණයක් ගත්ත නිසා. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලා පොඩි හරි මොටිවේෂන් එකක් ගන්න නැති කියලා එක්සෑම් එක ලියන්න. ඒ කියන්නේ ලියන්න නැතුව ඉන්නවා කියලා හිතපු කෙනෙක් නම් එක්සෑම් එක ලියන්න පොඩි හරි මොටිවේෂන් එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මම එක්සෑම් එකට පාඩම් කරපු විදිය, ෆේස් කරපු විදිය පිළිබඳව ඔයාලටත් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම මම ඒ ගැන කියන්නම්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එක එනවා. එහෙනම් මේ පාර exam එකට face කරන නංගිල මල්ලිලාට මම විශ් කරනවා හොඳින් එක්සෑම් එක ලියන්න කියලා. අදට ගිහින් එන්නම්. බයි.